උදා වුණ අද දවසත් හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අද නිවාඩු දවසේ එළිය වැටීගෙන එනකොටම වගේ හස්බන්ඩ් නම් චූටි ගමනක් ගියා. ඉතින් ඒ වෙලාවෙම මමත් නැගිට්ටා. ඉතින් මට නම් හස්බන්ඩ් කිව්වා අද නිවාඩු දවස නිසා තව චුට්ටක් නිදා ගන්න මං උදේට කන්න මොන හරි එනකොට අරගෙන එන්නම් කියලා. හැබැයි මට හිතුණා නිදා ගන්නවට වඩා මට උදේම නැගිට්ටොත් අද දවසේ වැඩ ගොඩාක් ඉවර කරගන්න පුළුවන්. දවල් වෙන්නත් කලින් කියලා. ඉතින් ඒ වෙලාවෙම නැගිටලා මම උදේ වැඩ ටික පටන් ගත්තා. දුවලා දෙන්න නම් තාමත් නිදි. ඉතින් දැන් කොයි වෙලේ හරි නැගිටලා එන්නේ බඩගිනේ කියාගෙන. මට අලුත් කැකුළු හාල් ටිකක් හම්බුණා. හස්බන්ඩ්ගේ අම්මා තමයි ගෙනල්ලා දුන්නේ. ඉතින් කිරිබත් හදනවාද කියලාත් හිතුවා. හැබැයි ඉතින් අද නම් වැස්ස ඊයේ රෑ එළි වෙනකන් ගොඩක් වැස්සා. ඉතින් කිරිබත් කනවට වඩා කැකුළු බත් ටිකක් වෙන එක හොඳයි කියලා හිතුණා. ගොඩාක්ම හස්බන්ඩ් ආසයි කැකුළු බත් හදලා සම්බෝල හදලා කරවල තෙල් දාලා කන්න. ඉතින් නිවාඩු දවසේ ඒක හදන්න ඕනි කියලා හිතුණා. හැබැයි දුවලා දෙන්න ගොඩක්ම කැමති පරිප්පු කන්න. ඉතින් ඒක නිසා හස්බන්ඩ්ගේ දුවලාගේ හැමෝගේම ආසාව වෙනුවෙන් ඒ තුනම හැදුවා මම. හස්බන්ඩ් ගිහින් ආවහම දවල් වෙලා චුටි ගමනක් යන්න තියෙනවා අපිට. ඉතින් ඒ ගමන යන්නත් තියෙන නිසා වැඩ ටික වේලාසනින් ඉවර කරගන්න ඕනි කියලා මං හිතුවා. අනිත් එක නිවාඩු දවසේ මං චුට්ටක් අද ගෙදර අස් කරන්න ඒ වගේ වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙමින් හිටියා. ඉතින් මං ඒක නිසා උදේ ඉව්වා දවල්ටත් එක්කම. හැබැයි කැකුළු හාල් නිසා හාල් ටික ලිපේ තියාගත්තේ උදේට විතරයි. බත් ටික ඉතින් ඉතින් ගොඩක් වෙලාවක් යන්නේ නැහනේ. ආපහු දවල් වෙලා හාල් ටිකක් තියාගන්නවා. ඉතින් අදත් වෙනදා වගේම උදේ නැගිටලා අහස දිහා චුට්ටක් වෙලා බලාගෙන ඉඳලා වොෂ් එකක් දාගෙන නිදහසේ උයන පිහින වැඩ ටික කරන්න තමයි මේ ලෑස්ති වුණේ. ඉතින් ඒ වගේම දුවලා දෙන්නත් නිදි හරියම නිස්කලංක පරිසරයක් තමයි මේ වෙලාවේ අපේ ගේ ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ලස්සනට රේඩියෝ එකේ සින්දුවක් දාගෙන හිමීට ඒක රස විඳින ගමන් තමයි මම මේ කැම ටික හදන්නේ. ඉතින් දැනටමත් මගේ වීඩියෝස් බලන ආදරණීය ඔයාලා දන්නවා අපි මේ ජීවත් වෙන්නේ අපේම ගෙදරක නෙවෙයි කියලා. ඉතින් ආදරණීය නංගිලා දෙතුන් දෙනෙක්ම ගොඩාක් අවස්ථාවල මගෙන් අහලා තියෙනවා අනේ අක්කේ ඔයා කොහොමද ඔහොම සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ කියලා අපිටත් කියලා දෙන්නකෝ කියලා. මොකද මම දන්නවා තමන්ගේම කියලා ගෙදරක් තමන්ටම කියලා තැනක් නැති වුණාම හිතට මොන තරම්නම් ඒක පීඩාකාරී සිතුවිලි ගෙන දෙන දෙයක්ද කියලා. ඉතින් ඒ වගේ දෙතුන් දෙනෙක්ම මගෙන් ඇහුවේ කොහොමද තමන්ගෙම කියලා තැනක් නැතුව ඔය විදිහට මේ දේවල් ලස්සනට තියාගෙන ඔයා ජීවත් වෙන්න සතුටෙන් කියලා. ඇත්තටම ඔයාලා චුට්ටක් හිතලා බලන්න තමන්ටම කියලා තැනක් තියෙන කෙනෙක් නම් ඔයා දැන් සතුටෙන්ද ජීවත් වෙන්නේ? මං හිතන්නේ අපිට මොන දේවල් තිබුණත් ජීවිතේ තව දේවල් අපි හොයාගෙන යනවා. අනිවාර්යෙන් මට මේ දේවල් තිබ්බනම් මට මෙහෙම නැතුව අර එහෙම තිබුණා නම් කියලා ගොඩාක් දේවල් හිතෙනවා. ඉතින් මං එහෙම තමයි හිත හදාගෙන ඉන්නේ. ඇත්තටම මමත් ගොඩාක් ආසයි මගේම කියලා තැනක ලස්සනට පිළිවෙලට ය아가න ජීවත් වෙන්න. මටම කියලා ලස්සන පුංචි ගයක් තියෙනවා නම් මාත් ගොඩාක් ආසයි. මොකද
මන් නිතර හිතන දෙයක් තමයි ඇත්තටම ගයක් විතරක් නෙවෙයි මම මිදුල කියන දෙයට හරිම ආසයි. මොකද ගහක් කොළක් අත ගහලා ඇවිදලා වැලි කැටයක් පෑගෙන තනකොළ ටිකක් පෑගෙන තියෙන එක මොනතරම් වාසනාවක්ද කියලා හිතෙන්නේ මෙන්න මෙහෙම ඉන්න වුණාම. හැබැයි දන්නවද? ඒ නැති දේවල් කිසිම දෙයක් මගේ සතුටට මම බාධාවක් කරගත්තේ නැහැ. හීන කියන දේවල් පැත්තකින් තියාගෙන හීන කියන දේවල් වලට පාර හදාගෙන යන ගමන් සතුටෙන් ජීවත් වෙන එක තමයි හොඳම දේ. අනිවාර්යයෙන්ම මමත් ඔයා වගේ හීනත් එක්ක ජීවත් වෙනවා. හීන දකිනවා. හීන වෙනුවෙන් ගොඩාක් දේවල් කරනවා. ඉතින් ඒවත් එක්ක ජීවත් වෙන එකත් මොනතරම් සුන්දරද කියලා හිතෙනවා හැමදේම තියෙන කෙනෙක්ට වඩා. ඉතින් අද හස්බන්ඩ් නැති නිසා හුඟ කාලෙකින් පොල් ටිකක් ගන්න සිද්ධ වුණා. හස්බන්ඩ් හිටියා නම් පොල් ටික ගාලා පොල් ටික මිරිකලම දෙනවනේ. ඉතින් මගේ වීඩියෝස් හැමදාම බලන ඔයාලා නම් ඒක දකිනවා ඇති. ඉතින් කාලෙකින් තමයි මට මේ පොල් ගාගෙන මේ විදිහට උයන්න උනේ ඇත්තටම. ඉතින් මට මේ වෙලාවේ හිතුණා කලාතුරකින් හරි ජීවිතේට මේ වගේ අවස්ථා එන එකත් ඇත්තටම හොඳයි කියලා. තනියෙන්ම සේරම කරගෙන උයන එකෙත් පුංචි සතුටක් තියෙනවා. ඉතින් හස්බන්ඩ් ඉන්න වෙලාවට මම කවදාවත් එයාට කියලා නෙවෙයි එයාමට මේ දේවල් කරලා දෙන්නේ. එයා සතුටෙන්ම තමයි ඇවිල්ලා මගේ දේවල් වලට උදව් වෙන්නේ. ඉතින් ඒක එයාගේ සතුට. එයා ඉන්න වෙලාවට ඒ දේවල් මට කරලා දෙන එක මටත් සතුටුයි ඇත්තටම. මේ දවස්වල ගස්වල හරියට මුරුංගා තියනවා නේද? ඉතින් ඒක නිසා අපිට හරියට එහෙම මෙහෙම මුරුංගා ගොඩාක් හම්බුණා. ඉතින් එක එක විදිහට මම මුරුංගා හැදුවා. මුල් දවස්වල නම් කාලෙකින් හින්දා මුරුංගා හොදි තමයි වැඩිපුරම හැදුවේ. හස්බන්ඩ් ආසයි එහෙම කන්නත්. ඉතින් ඊට පස්සේ හම්බෙනකොට මුරුංගා හොදි නම් කන්න බෑ කියලා හිතුණා. ඊට පස්සේ එක එක විදිහට හැදුවා. මොකද මේවා මේ ලොකු පෝෂණ ගුණයක් තියෙන කෑමක්. දරුවන්ට වගේම අපිට වුණත් ගොඩාක් ගුණයි. ඉතින් ඒක නිසා චුට්ටක්වත් අපිට යවන්න බෑ කියලා හිතුණා. එක එක විදියට හදලා කෑවා. මේ මුරුංගා නම් අම්මා කපලාම තමයි අරගෙන ආවේ. මුරුංගා බැදුම හදන්න කියලා. ඉතින් ටිකක් වැඩිපුර තිබුණු නිසා මම කලින් දවසක මේකෙන් කොටසක් අරගෙන මුරුංගා මැල්ලුම හැදුවා. මුරුංගා මැල්ලුමත් පුදුම රසයි. අනිත් එක පොල් එහෙම දාලා හදපුවාම මේකේ තියෙන අර උෂ්ණ ගතිය එහෙම නැති වෙලා යනවා. ඉතින් මේ ඉතුරු කොටස මට අද කරවල තෙල් දානකොට ඒකටම දාන්න හිතුණා. ඉතින් මේ සම්බෝලේ දැක්කාම නම් හස්බන්ඩ්ට ආව ගමම්ම කන්න හිතෙයි. ඒ තරම් එයා හරිම ආසයි සම්බෝල වලට. ඇත්තටම සම්බෝල තියෙනවා නම් වෙන මොකුත් ඕනේ ඒකත් එක්ක බත් කයි. මට මතකයි දවසක් හස්බන්ඩ්ගේ අම්මා කිව්වා අපි බඳින්න කලින් ඔන්න පුතේ ඔයාට නම් ලේසි මොනවත් උයන්න ඕනේ සම්බෝල හදලා දුන්නාම ඇති පුතාට කියලා. ඉතින් ඒ කතාව නම් ඇත්තම තමයි. මොන්න තරම් දේවල් හදලා තිබුණත් වෙලාවකට සම්බෝලයක් නැත්තම් නිකම්ම කියවෙනවා මේකට සම්බෝලකුත් තිබ්බනම් කියලා. ඔන්න ඉතින් උයන වැඩේ නම් ඉවරයි. දැන් ඉතින් අස් කරන්න දෙයක්වත් ලකුවට නැහැ. ඒ වුණාට ඉතින් මට තියෙනවා චූටි වැඩ ටිකක් කරන්න. මේ වැඩ ටික කරන්න චූටි නිවාඩුවක් එනකම් මග බලාගෙන හිටියේ. මගේ වැඩ ටික ඉවරනත් එක්කම චූටි දුවත් නැගිටලා ආවා. දැන් ඉතින් වොෂ් එකක් දාගෙන එයාට කෑම කන්න තමයි තියෙන්නේ.
ඉතින් මගේ වීඩියෝස් බලන ආදරණීය අක්කලාට නංගිලාට මට කියන්න තියෙන්නේ කවදාවත් සතුට අපි හොයාගෙන එන්නේ නැහැ. අපි සතුට හොයාගෙන යන්න ඕනේ. ඉතින් අපි ඉන්න තැන කොතන වුණත් කමක් නැහැ. අපිට සතුටෙන් ඉන්න පුළුවන් විදිහට ඒ තැන තියාගන්න ඕනේ. ඉන්න තැන කොතන වුණත් කාගේ වුණත් අපි අපේ පුංචි පවුලේ ඉන්න තැනට අපි ගොඩක් ආදරය කරන්න ඕනේ. ඒ වගේම තමයි මම මේ ගෙදර බලාගන්නේ ඇත්තටම මගේ ගෙදරක් වගේ. ඒක නිසා මට ඇත්තටම අපි රෙන්ට් එකට ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. මං හරිම ආදරෙන් මේ ගෙදර ටයිල් ටික, බිත්ති, වොෂ්රූම් එක හැමදේම ආදරෙන් පරිස්සම් කරනවා. මගේ දුවලා දෙන්නටත් මම නිතර කියලා දෙනවා අපේ නෝනත් මේ දේවල් ආදරෙන් පරිස්සම් කරන්න කියලා. මොකද අපේ ජීවිතේ අපේ හීනවලට යන්න ඒකත් ලොකු ආශිර්වාදයක් වෙනවා අපිට. ඉතින් හැම හීනයක්ම සැබෑ කරගන්න අපිට මොන තරම් හදිසිය තිබුණත් බෑ. ඒ දේවල් වලට ඒ નિયમિત කාලේ එන්නම ඕනේ. අපිට ඒව ලැබෙන්න තියෙන කාලය ආවම තමයි අපිට හැම දෙයක්ම ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ඉවසීමෙන් අපේ හීනත් එක්ක සතුටෙන් ජීවත් වෙන්න ඕනේ. ඉතින් මම මල් හදන්න පුදුම තරම් ආස කරන කෙනෙක්. මගේ බැල්කනිය ඉඩ තියෙන තරම් පෝච්චි වල මල් හදලා තියෙනවා මම. හැබැයි ඉතින් මං ආස හැමදේම තියාගන්න මට ඉඩක් නැහැ. ඒ වගේම තමයි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කියන්නේ. ඉතින් ගේ ඇතුළෙත් මහා ගොඩක් දේවල් තියාගන්න මට ඉඩක් නැහැ. ඉතින් ඒ වුණාට පුළුවන් විදිහට පුංචි පුංචි දේවල් ටිකක් තියාගෙන ඉන්නවා. ඉතින් දැනට මේ හදාගෙන ඉන්න හැම පැලයක්ම ආදරෙන් බලා ගන්නවා. කවදා හරි අපේම පුංචි කැදල්ලකට අරන් යන්න බලාපොරොත්තු වෙයි. මල් වලට ආසයි කිව්වට මල් වලටම නෙවෙයි. ගහකොළ කියන දෙයට ගොඩක් ආස කෙනෙක් මම. ගහක් අතපත ගන්න උනත් ගහක් දිහා බලන් ඉඳලා වුණත් මට සැනසෙන්න පුළුවන්. ඉතින් මේ කොළ පාටට ඇත්තටම මං හරි ආසයි. කවුරු හරි මගෙන් අහුවොත් මගේ පවුලේ අයත් එක්ක මම විඳින්න ආසම දේවල් මොනවාද කියලා පළවෙනි දැනගන්නේ ඇත්තටම මේ ලස්සන ගහකොළ සතාසිව්පාව තමයි. ඒ පරිසරයේ සුන්දරත්වය බලන්න තමයි මම ගොඩාක්ම ආස. මම ට්‍රිප් එකක් වුණත් යනකොට හස්බන්ඩ්ට කියන්නේ ගොඩක් ලස්සනට පරිසරයේ තියෙන තැනකට මාව එක්කගෙන යන්න කියලා. මට වෙලාවකට හිතෙනවා ගස් කොළන් දිහා අහස දිහා බලාගෙන අපිට භාවනා කරන්න පුළුවන් නේද කියලා. ඉතින් දැනටත් මගේ බැල්කනි එකේ ගෙදරකට අත්‍යවශ්‍යයි කියලා කියන ගස් කොළන් ටික මම පෝච්චි වල හදාගෙන ඉන්නවා. මුරුංගා පැලයක්, එතකොට කෝමාරිකා, ඒ වගේම අක්කපාන, කෝප්පකොළ, කරපිංච පැලයක්, ඒ වගේ දේවල් හදාගෙන ඉන්නවා. ඉතින් හදිසියකට හැමදේම මගේ ළඟ තියෙනවා. අන්න මේ වෙලාවේ චූටි දුව වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා බඩගින්නකුත් ඇවිල්ලා සුවඳටම කැම ඉල්ලනවා මෙතෙන්ට වෙලා. ඉතින් මම මේ පැල ටික හොදන වෙලේ ඉඳන් ඉල්ල හිටි චූටක් ඉන්නම් මම මේ වැඩේ ඉවර වෙනකන් කියලා තියාගෙන ඉඳලා තමයි මේ බත් ටික බෙදලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ යාලටත් කන්න දීලා ගේ චුට්ටක් අස් කරලා අතු ගෑවා. එතකොට හස්බන්ඩ්ත් ආවා.
හස්බන්ඩ් කනකම් මම නාගෙන එන්න ගියා. මොකද අර චූටි ගමන ගියාම ආයේ කීයට ගෙදර එවෙයිද දන්නේ නැහැ. ඉතින් මේ දවස්වල දවල් වෙනකොට වැස්ස වහින්න පටන් ගන්නවා. ඉතින් ආවහම නාන්න කම්මැලි හිතෙන්නත් පුළුවන්. ඒක නිසා දැන් වැඩ කරලා චුට්ටක් දාඩිය දැම්මා. ඒ වෙලාවෙම ඉක්මනට ගිහින් නාගෙන ඇවිල්ලා මමත් කාලා අපි අර යන්න චූටි ගමන යන්න පිටත් වුණා. ඉතින් එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ආයෙත් ලස්සන පුංචි වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලලා යන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.